ලංකාවේ මිනිස්සු සවන් දුන්නු කතා තියෙනවා. ඒ කතා කියන්නේ ඒ කතාව කියන්න අවස්ථාවක් ලැබුණු කෙනා විතරයි. ඒ ලැබුණු කෙනා කියන කතාව ඇතුලේ ඇත්තට මේ කතාවේ අභ්‍යන්තරය, ඒ කතාවේ ඇත්තම දේවල් කියවෙන්නේ නැහැ. නමුත් ඒ කතාව අහන ලංකාවේ මිනිස්සු ඒ කතාව උඩ තීරණ ගන්නවා වගේම ඒ කතාව අහලා වීරයෝ බිහි කර ගන්නවා. ඒ වීරයෝ නිසා ඒ බිහි කරගත්ත වීරයන් ගැන තිබුණු හැඟීම නිසා ලංකාව අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. මම ඔබට වීඩියෝ 3ක් පෙන්වන්නම්. ඒ වීඩියෝ 3 හරියට තේරුම් අරගෙන ඒ වීඩියෝ 3 හරහා ඔබට මේ තාක් කාලයක් කියපු කතාවට යටින් තියෙන යථාර්ථය තේරුම් ගත්තොත් නැවත වතාවක් මේ වීරයෝ විදියට බිහි වෙන අය ඇත්තටම වීරයෝද කියන එක තේරුම් ගන්න පුළුවන්. ආයුධ දුන්නේ කවුද? කරුණට හා අනිත් අයට එල්ටීටීයට ආයුධ දුන්නේ කවුද? තමුන්වන්සලාට මතකද? සජිත් මහත්තයාගේ තාත්තා වෙන කාරුවක් නෙවෙයි. ප්‍රේමදාස මහත්තයා. ඉතින් ආයුධ දුන්නේ කාරු මරන්නද? සිංහල ජනතාව මරන්න. හමුදාවට වෙඩි තියන්න. නැත්නම් වෙන කාට වෙඩි තියන්නද? ඒ ආයුධ දුන්නේ සිංහල හමුදාවට වෙඩි තියන්න. ඉතින් මේ විදියට හමුදාවට වෙඩි තියන්න ආයුධ දුන්නු උදවියගේ දරුවෝ තමයි දැන් කෑ ගහන්නේ බොරුවට. මම ඒකට උත්තරයක් දෙන්නම්. එහෙම කතා කරොත් අපිට කියන්න පුළුවන් LTT එකට සල්ලි දීලානේ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා උතුරේ ඡන්දෙ වැළැක්ුවේ. හරිනේ? ඇත්තනේ? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? තමුන්නාන්සලාගේ ආරක්ෂක මේ කවුද මේ නීති ආසාමය മന്ത്രിතුමාම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා තියෙනවා. එතකොට සාකච්ඡාවකදී අවිලත් ඔය හැබැයිම කියනවා ගහන්න. ඉතින් අන්තිමට මට අහන්න ඕන මොකෙන්ද ගහන්නේ කියලා. එහෙම අපි තීරණය කළා පස්සේ ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ සමග අපි සාකච්ඡාවක් ගියා. ත්‍රස්තවාදේ පරාජය කරන්න කියලා ඉල්ලුවාම ඔහුට නැති දේවල් ගැන කිව්වා. මම මේක කියන්නේ ඒ වචන එහෙම. කියන්න මට අවසර දෙනවද? ඔව්. ලබ්බෙන්ද ගහන්නේ කියලා හැව්වේ. ඔබ ඒකට පිළිතුරු දුන්නා මං හිතන්නේ කාලේ රැස් දුන්නා මම කිව්වා එතකොට එතුමාට පුළුවන් නම් එතුමාගේ එතුමාගේ සේවක පිරිස ඉදිරියේ පහත් වෙන්න රටේ ජනාධිපති හැටියට මට කරන්න දෙයක් නැහැ. මම පහත් වෙන්නේ නැහැ එහෙම. ඒ වගේම තමයි මම මගේ පක්ෂයේ අභිමානය පවත්වන්න ඕනේ. ඒගොල්ලෝ ඉස්සරහා මටත් මේකට උත්තර දෙන්න බෑ. ඒක නිසා මට කියන්න සිද්ධ වෙනවා තීන ලබ්බෙන් ගහන්න. තීන ලබ්බෙන් ගහන්න තව ලබ්බු හොයාගන්න කියලා වෙනම පස්සේ. මේවා ඇත්ත ඉතිහාසය මේ රටේ ඉතිහාසය. එහෙම කියන්න පුළුවන් අභිමානයක් අපිට තියෙනවා. අපේ අභිමානය අපි ආරක්ෂා කරගන්න ඕනේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒක තමයි ජනතාව තමයි අපිට දුන්නේ මේ අභිමානය. මේ ශක්තිය වෙන මොකද්ද අපිට තියෙන ශක්තිය? අමරසිංහට තියෙන ශක්තිය මොකද්ද? මේ පක්ෂයේ දීප ශක්තිය තියෙන වෙන මොකක්වත් නැහැ. පැහැදිලිවම අපි විතරයි හෙල්ලෙන්නේ නැතුව හදිසි නීතියට පක්ෂපාතී වෙන්නේ.